තුන්ලෝ තිලක අමා මේනී සුගත අරහත් සිරිමුව මඩලින් දේශනා කොට වදාළා වූ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් ධර්මදානය පිණිස ගෙනෙන දහම් පණිවිඩයයි මේ. පළමුව ඒ උත්තම තෙරුවන් වැඳ නමස්කාර කරනවා. සත්පුරුෂ ඔබට පිනෙන් පිරුණු පුණ්‍යවන්ත දවසක් වේවා. භාග්‍යවතුන් වහන්සේ දවසක් ආනන්ද මහරහතන් වහන්සේට මේ විදිහට දේශනා කළා. ආනන්දේනි, මහත් භූකම්පනය ඇතිවන්නට මේ හේතු 8 ප්‍රත්‍ය 8 කවර 8ක්ද යත් ආනන්දේනි, මේ මහ පොළොව දිය ආධාර කොට පිහිටනවා. දිය වාතය ආධාර කොට පිහිටනවා. වාතය අහසේ සිටිනවා. ආනන්දේනි, යම් විටක මහා වාතයෝ හමනවද? මහා වාතයෝ හමන්නා වූ දිය සොලවනවද? දිය සෙලවුනේද පොළොව සොලවනවද? එහෙම වූ කාලයක් වෙනවා. මහත් භූමි කම්පනය ඇතිවෙනවට මේ පළමු හේතුව පළමු ප්‍රත්‍ය වෙනවා. තවද අනෙක් කියමි. ආනන්දේනි, ඊර්තිමත් චිත්තවසිතාලත් මහණෙක් හෝ බමුණෙක් වෙයිද? මහත් 이르දි ඇති මහානුභාව ඇති දෙවියෙක් වෙයිද? ඔහු විසින් පෘථිවි සංඥාව මද වඩන ලද්දේ වේද? අප්සඤ්ඤාව අප්‍රමාණ කොට වඩන ලද්දේ වේද? හෙතම මේ පොළව සොලවනවා. උඩු දෙසට සොලවලා යවනවා. උඩු යට දෙසට සොලවමින් යවනවා. හාත්පසින් සොලවනවා. වඩාත් වේවුලවනවා. මහත් භූමිකම්පනයේට මේ දෙවෙනි හේතුව දෙවෙනි ප්‍රත්‍ය වෙනවා. තවත් එකක් ආනන්දේනි, යම් කාලයක බෝසත්වෙම තුසී දෙව්නිකායෙන් සැව සිහි ඇත්තේ නුවණ ඇත්තේ මව් කුසට බසිනවත. එවිට මේ පොළව සැලෙනවා. හාත්පසින් සැලෙනවා. හාත්පස වඩාත් සැලෙනවා. වේවුලනවා. මහත් භූකම්පනය ඇතිවන්නට මේ තෙවෙනි හේතුව තෙවෙනි ප්‍රත්‍ය වෙනවා. තවත් ආනන්දේනි, යම් කලක බෝසත්වෙම සිහි ඇත්තේ නුවණ ඇත්තේ මව් කුසින් බිහි වේද? එවිට මේ පොළව සැලෙනවා. හාත්පසින් සැලෙනවා. හාත්පසින් වඩාත් සැලෙනවා. වේවුලනවා. මහත් භූමිකම්පනය පහළවන්නට මේ සිව්වන හේතුව සිව්වන ප්‍රත්‍ය වෙනවා. තවත් අනෙකක් කියනවා. ආනන්දේනි, යම් කලක තථාගතතෙම නිරුත්තර සම්්‍යක් සම්බෝධි සමදිගමය කෙරේද? එවිට මේ පොළව සැලෙනවා. හාත්පසින් සැලෙනවා. වඩාත් සැලෙනවා. වේවුලනවා. මහත් භූමිකම්පනය ඇතිවන්නට මේ පස්වන හේතුව පස්වන ප්‍රත්‍ය වෙනවා. තවත් අනෙකක් කියමි. ආනන්දේනි, යම් කලෙක තථාගතතෙම නිරුත්තර දම්සක් පවත්වනවද? එවිට මේ පොළව සැලෙනවා. හාත්පසින් සැලෙනවා. වඩාත් සැලෙනවා. වේවුලනවා. මේ මහත් භූමිකම්පනය ඇතිවන්නට හයවන හේතුව හයවන ප්‍රත්‍ය වෙනවා. තවද අනෙකක් කියමි. ආනන්දේනි, යම් කලක තථාගතතෙම සිහි ඇත්තේ මනා නුවණ ඇත්තේ ආයු සංස්කාරය හරිනවද? එවිට මේ පොළව සැලෙනවා. හාත්පසින් සැලෙනවා. වඩාත් සැලෙනවා. වේවුලනවා. මේ මහත් භූමිකම්පනය ඇතිවන්නට හත්වන හේතුව හත්වන ප්‍රත්‍ය වෙනවා. තවත් අනෙකක් කියමි. ආනන්දේනි, යම් කලක තථාගතතෙම අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනෙවෙයිද? එවිට මේ පොළව සැලෙනවා. හාත්පසින් සැලෙනවා. වඩාත් සැලෙනවා. වේවුලනවා. මේ මහත් භූමිකම්පනය ඇතිවන්නට අටවෙනි හේතුව අටවෙනි ප්‍රත්‍ය වෙනවා. ආනන්දයනි, මේ මහත් භූමිකම්පනය ඇතිවන්නට හේතු වූ ප්‍රත්‍ය වූ කරුණුවට මේ විදිහට දැනගන්න ඕන. ඉතින් මේ උතුම් දහම් පණිවිඩය මහා පරිනිබ්බාන සූත්‍රයෙන් තමයි උපුටාගෙන දහම් පණිවිඩයක් ලෙස බෙදා හැරලා තියෙන්නේ. සත්පුරුෂ ඔබට උතුම් ධර්ම දානමේ දහම් පණිවිඩයෙන් රැස් කළ පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. ඒ වගේම මා නමින් පරලෝකසපත් ආදරණීය පියාණන් ඇතුළු සංසාරගත ඥාතීන්ට සියලු ලෝක සත්වයන්ටත් මෙම උතුම් ධර්ම දාණයෙන් රැස් වූ පින් වලින් පරලොව සුගතිගාමී වී වහ ධර්ම අවබෝධය කරන්නට සංසාරගත කුසලයේ බලගැන් වේවා. එපින් බලෙන් සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත්ම වෙත්වා. සියලු දිනාටම උතුම් ධර්ම අවබෝධය ලැබේවා. තුන්ලෝ තිලක අමා මේනී සුගත අරහත්